විරාගත සම්ප්‍රදායන් සහ අපේ ආගමික සම්ප්‍රදායන් විවේලායක කරමින් ඒවා කටයුතු කරමින් මහා සංඝරත්නය ආරාධිත සම්මාන ඇතුළට එන්න කට්ටිය ඉන්න තැනට එන්න. ඔව් මේක එන්න සර්. සම්බුදුරජාණන් වහන්සේගේ පාදාභිෂේකයෙන් ආර්යුද්ධාසෝකපත්තුමේ දිගාමරුන්න දුකගමුණු සදහති රජවරුන්ගේ රාජ්‍යෝදය පැවතුමේ දිගාමරුන්නේ දීඝවාපි සෑයට පමණක් දෙවි වෙන අරන්තලා මහා සෑය ගොඩනගන්න මේ ගොඩනැගීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපවත් මේ වදාන මහා සංඝරත්නය සිහි කරන්න විපුරතරම බුදු දීපනේ හමුවේ 29000ක රාජ්‍ය කරන විරෝ ජීවිත පූජා කළා. ඒ හැම දිනම සිහි කරන්නට අහිංසක සියලු ජනපදස් වලට නිරාවිද ජනතාව ජීවිත කළා. ඒ හැම දින අනුස්මරණය වෙන්න ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉන්දහම් කරගන්න. මේ මෛත්‍රියේ රූපතක් ලෙස අපි අරන්තරාව ගොඩනගාගෙන යෑම 2009 යුද්ධ හිමාදීම සමග ආරම්භ කළේ. මේ කෙටි කාලයක් තුළ මේසා විශාල කාර්යයක් කරගෙන යන්න ත්‍රිනිකායික මහානායක මහිමිපාණන් වහන්සේලා අපට මෙහෙමින් උපකාර කරන ආයතන වහන්සේලා ඒ වගේම අවුරුදු 50ක් ගෙවුණ පැවිදි ජීවිතයට මේ 50 වසර තුළ අම්පාරේ ජනතාවෙන්ම අරන්තලාව ගොඩනැගුවාට පස්සේ අපි සමග එකතු වෙච්ච ලංකාවාසී බෞද්ධ ජනතාව ලෝකවාසී සදාන පිරිස අතිහාමක ඒකාත්මික භාවයට පත් වෙලා වසර කිහිපයක් තුළ මේ මහ වනාන්තරයක් පැවතිච්ච
මේ අරන්තලාවද රමණීය පූජා භූමියක් බවට වෙලා තිබෙනවා. ඒක නිසා අරන්තලාව වාස පිළිබඳව ටීකාපෙනී අර්ථ අවශ්‍ය කරන්නේ නැහැ. අපි ආරාධනා කරනවා ලංකාවාසී ලෝකවාසී ජනතාවට මේ මහා කර්තව්‍ය සිංහල රජපාලනයෙන් මෙපිට දිගමඩුල්ලේ ඉදිවෙන මහා කූපය දීඝාවිචාරයට පමණක් දෙවෙනි වෙන මේ මහා චෛත්‍ය කර්මාන්තය සාර්ථක කර ගැනීම සඳහා ඔබ හැම දෙනාගේම අවධානය අනුග්‍රහය සහයෝගය ඥානෝදනා පූර්වකව